ඔවන්න අපි කරන වීඩියෝ එකක් මේ පාර පරවි රේස් වලට දාන්නේ කොහොමද කියලා මේ රේසිං හෝමර්ස්ලා ගොඩක් ඒගොල්ලෝ මගෙන් අහලා තිබුණා රේසිං හෝමර්ස්ලා කොහොමද ට්‍රේන් කරන්නේ රේස් එකකට දාන්න කියලා. ඉතින් බ්‍රීඩින් සම්බන්ධව පැටව කොහොමද හදාගන්නේ කියන එක ගැන මම කතා කරන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝස් කීපයකම පැටවුම කොහොමද හදාගන්නේ එලි දාන්නේ නැති වෙන්න මොනවද කරන්න ඕනේ මේ වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් මම පටන් ගන්නේ පරවියෙක්ගේ මේ තියෙන දින 30ක 35ක පැටියෙක් මේ කාලේ ඉඳන් තමයි මේ වීඩියෝ එක මම පටන් ගන්නේ. දැන් මේ වගේ පැටියෙක් තමයි රේසිං හෝමර්ස් හදන්න කැමති එක්ක ඒගොල්ලෝ ගන්න ඕනේ. දැන් මේගොල්ලෝ කොටන් කන වයස මේගොල්ලන්ම තමයි උගලන්ට කූඩුවේ පුරුදු කරන්න පුළුවන් වයස. දැන් මේ ඉන්නේ අපේ කූඩුවේ ඒ ගත්ත පරවි පැටියෙක්. මෙයා ඇවිල්ලා බ්ලූ බා. දැන් මේ පරවියන්ගේ තියෙනවා පාට. ඒ කියන්නේ දැන් මේ බ්ලූ බා කියන අය සමහර ඒගොල්ලෝ කියනවා හොඳයි කියලා. සමහර ඒගොල්ලෝ කියනවා සුදු පාට පරවියෝ රේස් එකක දැම්මාම පුස්සෝ ප්‍රහාරය වෙනවා වැඩි කියලා කියනවා. සමහර ඒගොල්ලෝ කියනවා සුදු පාට සහ වෙනත් පාටවල පරවියෝ මාකට් නැහැ කියලා. එක එක්කෙනාගේ ඒ අදහස් තමයි ඒක. අපි නම් සාමාන්‍යයෙන් හැම පරවියක්ම හදනවා. පරවියෝ මේ වයසෙන් තමයි අපි පුරුදු කරන්න ගන්නේ. එතකොට මේ පරවියන්ට අපි පළවෙනියෙන්ම කියලා දෙන්න ඕන දේ තමයි අපේ කූඩුවේ. ඒ කියන්නේ අපේ ලොෆ්ට් එකේ නීති මොනවද? ඒ කියන්නේ ලොෆ්ට් ඩිසිප්ලින්. අපේ කූඩුවේ මේ සතා ජීවත් වෙනවා නම් අපි මේ සතාට උපරිම ආදරෙන් සලකනවා නම් මේ සතා අපේ නීති වලට කූඩුවේ තියෙන යටත්ව තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒ ලොෆ්ට් ඩිසිප්ලින් කියන එකේදී අපි මේගොල්ලන්ට කතා කරනකොට විසිල් එක දාලා මේගොල්ලෝ ඕනේ කෑම කන්න හරියට. මේගොල්ලන්ට ඒ දෙන වෙලාවෙදී මේගොල්ලෝ කෑම ඔක්කොම කන්න ඕනේ හරියට. මේගොල්ලන්ට වතුර දෙන වෙලාවෙදී මේගොල්ලෝ ඒ වතුර පීලා ඒගොල්ලන්ගේ ස්ථාන වලට යනවා. මේවා තමයි අපි ගන්නෙ ලොෆ්ට් ඩිසිප්ලින්. එතකොට මේ වගේ පොඩි පැටවුම තමයි අපි පුරුදු කරන්න ගන්නේ හැම එකම. එතකොට මේ තියෙන්නේ අපේ ට්‍රැකින් ඩේ. දැන් මේක තල්ලු කරගෙන එන්න තමයි මේගොල්ලන් අපි පුරුදු කරන්න ඕනේ. එතකොට මේ වයසේ පරවියෙක්ව තමයි අපි ඉස්සෙල්ලාම මෙහෙම අරගෙන මෙතනින් මෙහෙම අතහැරපුවාම එහා පල්ලෙහාට එනවා. ඒ විදිහට අපි සාමාන්‍යයෙන් මේ පරිපැෂික් අරගෙන දෙපාරක් විතර මෙහෙම එයාව දාලා පුරුදු කරලා පස්සේ ඒ පොඩි පැටියෙක්ව අපි ඒ විදිහට කූඩුවෙන් එළියට යන්න ඉස්සෙල්ලා එයාට සියලුම කූඩුවේ ජීවත් වෙන්න ඕන විදිය ගැන අපි කියලා. එතකොට එයාගේ ඊළඟ ඒ පරවියාගේ ඊළඟ ස්ටෙප් එක ඇවිල්ලා මේ ඉන්න වයස. මේගොල්ලෝ ඇවිල්ලා තාම අපි කියන්නේ කතා කරනකොට මේ කීස් ගන්න පැටව කියලා කියන්නේ. දැන් මේගොල්ලෝ ඇවිල්ලා කූඩුවේ එළියට පියාඹලා මේගොල්ලෝ එනවා. නමුත් මේගොල්ලෝ තාම එළියට පියාඹලා එනවා කියලා කියන්නේ මේගොල්ලෝ එළියට පියාඹලා එනවා. අපි විසිල් එක ගැහුව ගමන් මේක තල්ලු කරගෙන ඇතුළට එනවා. මේගොල්ලෝ පුරුදු කරලා තියෙන්නේ. එතකොට මේ පරවියෝ ලොෆ්ට් ට්‍රේනින් එළියට පියාඹනවා කියලා කියන්නේ ලොෆ්ට් ට්‍රේනින්. මේගොල්ලන්ගේ ඒරියා එක මේගොල්ලෝ ඉකිලි බලනවා. එතකොට සමහර වෙලාවට මේගොල්ලෝ ගිහිල්ලා වෙනත් වහලක වහනවා. එතකොට ගිහින් එලවන්න එපා. ඒගොල්ලන්ව අල්ලන්න යන්න හදන්න එපා. ඒගොල්ලොන්ට හොයාගෙන එන්න දෙන්න. මේගොල්ලන්ට හොඳ මතකයක් සහ හොඳ ඉවක් තියෙන සත්තු. එතකොට ඒගොල්ලෝ ඒ ලොෆ්ට් ට්‍රේනින් එකේදී මුල් කාලේදී ගන්නවා විනාඩි 20 30 සමහරවිට විනාඩි 45 මේගොල්ලෝ දුර යනවා. ගිහිල්ලා ඉවර වෙලා මේගොල්ලන්ගේ රෑනක් නම් ඉන්නේ 10 15 ඒ රෑනම ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලෝ කැරකිලා එනවා. ඒගොල්ලෝ කොහෙවත් බහින්න කරන්න හරියන්නේ යන්නේ නැහැ. එතකොට මේ වයසේ වගේ ඒගොල්ලෝ තමයි අපි ට්‍රේනින් එකේ අරගන්න පුරුදු කරන්නේ. එතකොට ඊළඟ අදියර තමයි අපි මේගොල්ලන්ට මේ වයසේදී අණු බෙහෙත් දෙන්න ගන්නවා. එතකොට අපි බෙල්ල කරකවන රෝගය නිව්කාසල් ඩිසීස් කියලා මේ බෙල්ල කරකවන රෝගයට මේගොල්ලන්ට වැක්සින් එක ගහනවා. මේගොල්ලන්ට වැක්සින් එක ගහලා ඊට පස්සේ අවශ්‍ය කරන ට්‍රීට්මන්ට්ස් අපි මේගොල්ලන්ට කරනවා. මොකද හේතුව මේගොල්ලෝ දැන් එළියට යන්න අරගෙන තියෙන නිසා. එතකොට මේගොල්ලන්ව අපි ලොෆ්ට් ට්‍රේනින් ඉවර වුණාම ලොෆ්ට් ට්‍රේනින් ඉවර වෙලා එයා දැන් යම්කිසි කිලෝමීටර් 10ක හෝ 15ක ඒරියා එකක් මෙයාට දන්නවා හොඳටම. එතකොට මෙයා ඒ ඒරියා එකේ ගිහින් එනවා.
ඊට පසුව අපි සාමාන්‍යයෙන් ෆ්ලයින් ෆෙදර්ස් දෙකක් තුනක් වැටෙනකොට ඒ කියන්නේ කල්ලි දෙකක තුනක වගේ කාලෙදී මම කරන්නේ මේගොල්ලන්ව අරගන්නවා අපේ ටොසින් බොක්ස් එකට. ටොසින් බොක්ස් එකට අරගෙන මම නිකන් එහෙම පෙට්ටි වල දාලා අරගෙන යන්නේ මේගොල්ලන්ව ගෙනියන්න ඕන විදිහේ ගමන් කරනකොට අරගෙන යන්න විදිහට තියෙන ටොසින් බොක්ස්. ඒ ටොසින් බොක්ස් එකකට තමයි මේගොල්ලන්ව අරගන්නේ. මේගොල්ලන්ව මේ ටොසින් බොක්ස් එකට අරගෙන ඉවර වෙලා අපි මේගොල්ලන්ව ටොසින් බොක්ස් එක පුරුදු කරනවා ඉස්සෙල්ලම. මේගොල්ලන්ට පුරුදු නැහැ. එතකොට ඒක පුරුදු කරනකොට අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලම මේගොල්ලන්ව අල්ලලා ඉවර වෙලා එදා දවසේ අපි හැන්දෑවට දානවා ටොසින් බොක්ස් එක ඇතුළට. ටොසින් බොක්ස් එක ඇතුළට දාලා ඉවර වෙලා පහුවදා උදේ වෙනකම් මේගොල්ලන්ව බොක්ස් එකේ තියෙනවා. තියලා ඉවර වෙලා කොහේවත් ගෙනිහිල්ලා උඩ ගහන්නේ මොනවත් කරන්නේ නැහැ. මෙතනට තියලා ඉවර වෙලා අපේ මේ තියෙන අපේ ස්ථානය මෙතනට තියලා තමයි මේගොල්ලෝ මෙතනින් තමයි මේගොල්ලෝ දොර ඇරපුවාම යන්නේ. මෙතනින් තමයි මේගොල්ලෝ එන්නේ. ඒක තමයි සිස්ටම් එක. ටොසින් බොක්ස් එක අපි අරගෙන කරන්නේ ටොසින් බොක්ස් එක මෙතන තියලා අරිනවා මේගොල්ලන්ට සුපුරුදු පරිදි යන්න. මේගොල්ලන්ගේ පළවෙනි ට්‍රේනින් එක එතකොට ටොසින් බොක්ස් එක පුරුදු කිරීම. එතකොට මේගොල්ලෝ පුරුදු නැති ඉඳ පෙට්ටිය ඇතුලේ දඟලනවා කරනවා මේ ඔක්කොම දවස් 2 3 4 කරනකොට මේගොල්ලන්ට තේරෙනවා මේගොල්ලන්ව අපි පෙට්ටිය ඇතුලේ තිබ්බට මේගොල්ලන්ව අපි නිදහස් කරනවා. එතකොට ඒ කොටස පුරුදු කරාට පස්සේ අපි සාමාන්‍යයෙන් ට්‍රේනින් එකකදී මගේ පරවි කූඩුව තියෙන්නේ මෙතන නම් මම කිලෝමීටර්ස් 10ක් යනවා. හතර පැත්තටම ගහනවා. හතර පැත්ත කියලා කියන්නේ කොහොමද? අපි මේ පැත්තට ගහනවා කිලෝමීටර් 10ක්. ආයේ මේ පැත්තට යනකොට ගහනවා 10ක්. කෙලින් අතට ගිහින් ගහනවා කිලෝමීටර්ස් 10ක්. මගේ පිටිපස්ස පැත්ත මේ පැත්තට ගිහිල්ලා අපි ගහනවා කිලෝමීටර්ස් 10ක්. මේ කිලෝමීටර්ස් 10 ගහනකොට අපි එකපාර පරවි වරන් ගිහලා කිලෝමීටර් 10ක ගහන්නේ නැහැ. අනිත් එක තමයි අපි මේ පැත්තට හැම පැත්තටම සැරෙන් සැරේ එහෙම මාරු කර ගහන්නෙත් නැහැ. යන ස්ටයිල් එකක් තියෙනවා. අපි හිතමු අපි තෝරගත්තේ වම් අත පැත්තට යන්න කියලා මේ පැත්තට. එතකොට අපි පළවෙනියෙන් ගහන්නේ කිලෝමීටර් භාගයකින්. කිලෝමීටර් භාගයකින් ගහනකොට පරවියා පෙට්ටිය ඇතුලේ ටොසින් බොක්ස් එක ඇතුලේ දඟලන ඒවා මුකුත් නැහැ. මොකද එයාට බොක්ස් එක පුරුදුයි. හැබැයි එයාව අරගෙන යනකොට එයා තව ආයේ කලබල වෙනවා. මොනවා හරි වාහනයක හෝ ත්‍රී වීලර් එකක හෝ මෝටර් බයිසිකලයක හෝ දාගෙන යනකොට හෙල්ලෙනකොට කරනකොට මෙයා පොඩ්ඩක් කලබල ගතියක් තියෙනවා. ඒක එයාට පුරුදු නැති දෙයක් නේ අපි කරන්නේ. එතකොට අපි පළවෙනියෙන් ගෙනියන්නේ කිලෝමීටර්ස් භාගයක්. ගෙනිහිල්ලා ඉවර වෙලා විනාඩි 15ක් විතර අපි තියන්න ඕනේ. ඒ තියන්නේ එයාට හෝමින්. ඒ කියන්නේ එයාගේ ඉව කූඩුව කොයි පැත්තටද තියෙන්නේ, මගේ ගෙදර කොයි පැත්තටද තියෙන්නේ කියලා එයාට ඒක හරියට මේ ඉව අල්ල ගන්න. එතකොට එයා ඒක ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා අපි පැය කාලක් විතර තියලා ඉවර වෙලා මේගොල්ලන්ව අපි අරිනවා. දැන් එතනදිත් මතක තියාගන්න මේ පොඩි කාලේදී අපි කුරුල්ලෝ කිරිල්ලියෝ ඔක්කොම එක පෙට්ටියක දාගෙන තමයි අපි යන්නේ මේගොල්ලන්ව අරින්න. එතකොට මේ කුරුල්ලෝ කිරිල්ලියෝ ඔක්කොම දාගෙන එක බොක්ස් එකකට ගියාට මේගොල්ලෝ සාමාන්‍යයෙන් කල්ලි 5 විතර වෙනකොට 6 වෙනකොට මේගොල්ලන්ගේ සම්පූර්ණ වෙනස්කම් එනවා. ඒගොල්ලෝ ඊළඟට කිරිල්ලියෝ සාමාන්‍ය කඩිනවා, කුරුල්ලෝ ශබ්ද කරන්න ගන්නවා. එතකොට මේගොල්ලන්ව අපි වෙන් කරනවා. මේ පැත්තේ අපි දානවා කිරිල්ලියන්ගේ කූඩුව, මේ පැත්තට දානවා කුරුල්ලන්ගේ කූඩුව. පැහැදිලිද? එතකොට මේ කිරිල්ලියෝ කුරුල්ලෝ අල්ලනකොට අපි ටොසින් බොක්ස් එකට දානවා කිරිල්ලියන්ව, කුරුල්ලන්ව දානවා වෙනම තව බොක්ස් එකකට. එතකොට මේගොල්ලෝ දැන් යන්නෙත් අපිත් එක්ක කිරිල්ලියෝ කුරුල්ලෝ වෙනම තමයි. එතකොට මේක අපි අරගෙන මේගොල්ලන්ව පළවෙනි කිලෝමීටර් භාගයේ ගිහිල්ලා විනාඩි 10ක් විතර කියලා එන්න දෙනවා. සමහර වෙලාවට මේගොල්ලෝ ඉන්නේ නැහැ. මේගොල්ලෝ වෙන තැන්වල යනවා. මේගොල්ලෝ කලබල වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ව පුරුදුනේ අපි කරන්නේ. ඒකට මේගොල්ලන්ට පුරුදු නැහැ. මේගොල්ලෝ වෙන තැනක යනවා. නැත්නම් එතනම උඩ කැරකෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක පාරට ගස් අස්සෙන් වගේ වේගෙන් ගෙදරට එන්න පුළුවන්. ඒ එකම ස්ථානේ, එකම පැත්තේ, එකම ස්ථානේ 3-4 පාරක් 1 කිලෝමීටර් භාගය උඩ ගහන්න. ඒගොල්ලන් අරගෙන යනවා බොක්ස් එකේ අරින්න. අරගෙන යනවා බොක්ස් එකේ අරින්න. ඔයාලා මේ උඩ ගහන්න යන ටයිම් එක
වෙලාව. ඒ කියන්නේ ඔයා උදේ 6:00 එතනට අරගෙන යනවනම් එයාව 6:45ට නම් අරින්නේ. හැමදාම ඔයා උත්සාහ කරන්න ඕනේ 6:00 එතනට ගියා 6:45ට එයාව ඇරියා. එකම ස්ථානයක අඩුම වශයෙන් 3 පාරක් ගහන්න. කොහොමද අපි 3 පාර මේගොල්ලන්ව අතාරින්නේ? පළවෙනි පාර අපි ටොසින් බොක්ස් එකෙන් අතාරිනවා. දෙවැනි පාර ඔයා අතට අරගෙන එක පරවියා එළියට අරගෙන අතාරින්න. තුන්වෙනි එකේදී නැවත වාරයක් ඔයා එයාව ටොසින් බොක්ස් එකෙන් අරින්න. මේ කිලෝමීටර් භාගයේ ඉඳන්ම ඔයා මේක පුරුදු වෙනවා. එතකොට ඔයාට මේ සතාගේ ස්පීඩ් එක චෙක් කරන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පාර පුරුදු නැති නිසා එයා කිලෝමීටර් භාගයේ ඉඳ අපි හිතමු පැය භාගයක් ගත්තා කියන්නේ නැත්නම් විනාඩි 10ක් ගත්තා කියන්නේ. එතකොට දෙවනි වතාවේදී යාව තනියම දැම්මාම එයා තනියම හොයාගෙන ඉන්න ඕනේ. දැන් කට්ටියත් එයාට නැහැ. එතකොට එයා ගන්න ටයිම් එක කොච්චරද කියලා ඔයා බලන්න ඕනේ. අවසාන එකේදී තුන්වෙනි වතාවේදී රෑනම ආපහු අපි එකට ටොසින් බොක්ස් එකකින් අරිනකොට ඒගොල්ලෝ එන්න දන්නවා දෙපාර. පළවෙනි පාර හොයාගෙන ආවා, දෙවෙනි පාර තනියම හොයාගෙන ආවා, තුන්වෙනි පාර රෑන අරපු ගමන්ම එක එක්කෙනා හොයාගෙන එන්න ටක් ගාලා දක්ෂයි. එතකොට ඒවවලදී ඔයාලට මම කලින් වීඩියෝ එකක කිව්වා රේසින් හෝමස්ලට නැතුව සාමාන්‍යයෙන් කොමන් වීඩියෝස් කරා ගොඩාරියක්. ඒ කියන්නේ ෆොලෝවර්ස්ලා, ලීඩර්ස්ලා, සිංගල් ටේල් ඒ වගේ වීඩියෝස් ඒවා බලන්න. එතකොට මේකෙදි ෆොලෝවර්ස්ලා නැතුව ලීඩර්ස්ලා කියන අය ඒ හොයාගෙන එනවා ඉක්මනට අරපු ගමන්ම පෙට්ටිය. හරිද? එතකොට පළවෙනි කිලෝමීටර් භාගයට යනකම් ඕක තමයි අපේ ට්‍රේනින් කිරිල්ල.